Oh. අනේ sorry. මම මුකුත් කරේ නෑ. කාටවත් කරදරයක් කළෙත් නෑ. ඇත්තමයි. ඔය අතනම් උස්සන්න එපා. මම යන්න. චුට්ටක් ඉන්න. වැරදීමක් වුණේ. I'm sorry. sorry? ඒ කියන්නේ හැම දෙයක්ම උනේ වැරදීමකින්ද? ඔව්. එහෙමනම් ඔන්න මම සමාව දුන්න ඔයාට. මං උයන්නේ. මම නේත්‍රා. මේ අර ගහන්න උස්සපුවා තමද? මට නම් හිතා ගන්නත් බැහැ. ඔයගොල්ලන් අවුට් හවුස් එකේ නේද ඉන්නේ? ඔව්. මං යන්න. Okay. See you. Okay. Ada Dinuge birthday kane. Happy birthday. ඔන්නක්කි අද දිනුගේ පන්ති අනිවාර්යයෙන්ම අපි හරියට සෙලිබ්‍රේට් කරන්න ඕනේ. හරිද? එන්න පහ. හැබැයි දැන් ලාස්ට් වෙනවනේ උදේ කෑමට. ඕකේ? ඔය තුන්දෙනා හොඳින් අහගන්න. ඔයාලාගේ ගමක ඉඳලා. ඔයාලට මම අවස්ථාවක් දුන්න විතරයි. ඒකෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක්. මට ඔයාලගේ කිසිම වගකීමක් නැහැ. ඊයේ වෙච්ච දේ ආයෙ වෙන්නත් බෑ. මගේ වගකීම් ගැන මම හොඳට දන්නවා. අනිත් එක මේ කාරණේදී මගේ ළඟින් කිසිම වැරද්දක් නැහැ. වැරද්ද කළා තියෙන්නේ ෂෙහර්. ඔයාගේ නම් මොකද තනියම මෙතෙන් මේ වෙලාවේ ගියේ? අනිත් එක ෂෙහන්ටත් මන් දෙන අන්තිම අවස්ථාව. එයා එහෙම දෙයක් කරොත් එයා අපේ පවුලෙන් අයින් කරනවා. මට මගේ නම්බුව නම ගොඩක් වැදගත්. මම එක මෙතෙන් ගෙන ඔයාලට ඕන විදිහට නැති කරන්නේ නෙමෙයි. අසරණ ෂෙහන් මේ මොනවද දන්නේ නැහැ. එයාට අසරණයක් වෙන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නම් මේකට වග කියන්නේ. අනිත් මම මෙතන ගියාට මේ ගැන කතා කරන්න කැමතිත් නෑ. හවුස් පාටි එකට ඔක්කොම ලෑස්තිද? ඔව්. ඔයාට ඕන විදියට හැමදේම ලෑස්ති කරා. good. අපේ 50 වෙනි සංවත්සරය නිසා හැමදේම හොඳට තියෙනවා. don't worry. අපිට ඕන කරලා තියෙන්නේ අද දවස මතක හිටින දවසක් කරන්න. තේරුණා? good. වැඩට යන්න වෙලාව හරි. මම කැමති නෑ මගේ කිසිම සේවකයෙක් පරක් වෙලා වැඩට එනවට. මගේ පුතාට ඇඟිල්ල දික් කළා. ඔයා කලේ හොඳ දෙයක් නෙමෙයි. ඒකට උත්තරේ මේ රාජිනී දෙන්න. ජීවිත කාලෙටම අමතක නොවෙන්න පාඩමක් උගන්වන්න.
අය මොකද? ලේන්සු අමතකුණා. ආයිමත් හැරෙන්න මට බෑ. ප්ලීස් හොඳ නම් වගේ ගිහින් ගේන්න. ආටෝ නම් ගිහලා ගේන්න. අය මම වගේ වැඩකාරී කියලා හිතුවද? අයියෝ අක්කට උදව්වත් කරන්න බැරිද? ඔයා දන්නවනේ මං සාමාන්‍යයෙන් කාගෙන්වත් ෆේවර්ස් ඉල්ලන්නේ නැහැ කියලා. ප්ලීස් නංගි දැන් ගිහින් ගේන්න. ඔයාට හොඳ රංගපාන්නත් පුළුවන්. පුළුවන් නම් චිත්‍රපටයකට යන්න try කරන්න. මරු අදහස. මම ඒ ගැන පස්සේ සලකා බලන්න. ඔයා ගිහින් දැන් ලේන්සු ගේන්න ප්ලීස්. ඇති නාත ගන්න. Love you. Okay. අද දිනුගේ බර්ත්ඩේ එකනේ. අපි අර සර්ප්‍රයිස් පාටි එකක් දෙමු. මම ඔක්කොම ලෑස්ති කරන්න. ඒක නම් හොඳ අදහස. හැබැයි දැන් මම නොගියොත් මිස්ටර් ගජසිංහ මාව රස්සාවෙනුත් එළවයි. අයියෝ අකියෝ උච්චර බයද මිස්ටර් ගජසිංහට? අපි යාගේ යාළුවනේ අනිත් එක අපි ඉන්නේ ෆ්ලැට් ගෙදර. අනිත් එක යාට මැනේජ් පෝස්ට් එකක් නේ දෙන්න ඇත්තේ. මගේ ළඟ වැඩ කරනවා නම් වැඩ කරන්න ඕනේ පුංචිම තැන ඉඳලා. ඔයාට ලොකු සුදුසුකමකුත් නැහැ, පළපුරුද්දකුත් නැහැ. ඒ නිසා මම ඔයාට දෙනවා වේට්‍රස් ජොබ් එකක්. කොච්චර බලකුණත් මිස්ටර් ගජසිංහ අර මොනවත් කියන එකක් නැහැ. ඒක නෙමෙයි. මායි දිනුයි කතා වුණේ දැන් වා මැනේජර් කෙනෙක්. ඉස්සරහට ජෙනරල් මැනේජර්. ඉතින් බය වෙන්නේ මොකටද? අයියෝ සංජු මං යනවා මට පරක්කු වෙනවා. අමතක කරන්න එපා අද දිනුගේ උපන්දිනේ හවසට. හරිද? Excuse me? Yes madam. මට උදව්වක් කරන්නද? කියන්න madam. අද මගේ යාළුවන්ට පොඩි පාටි එකක් මෙහෙ. මම මේසෙකුත් බුක් කරලා තියෙන්නේ. ඉන්න madam මම බලන්න. හොඳයි. madam මේසයක් බුක් කරලා තියෙනවා විශාඛ ගෝමස් කියන නමට. මම තමයි විශාඛ ගෝමස් කියන්නේ. කැම සැරසිලි ගැන මම විශේෂයෙන් බලනවා. ඒකයි වේලස්සනින් ආවේ. මොකද අද පාටියේදී කිසිම ප්‍රශ්නයක් ඇති වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. කැම ඕඩර් එක මම දැම්ම දෙන්නද? Okay madam. කියන්න madam. Okay madam. Okay. Thank you. ආරල් දිහා බලාගෙන යනකොට මට නම් හිතෙන්නේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම කාව හරි ඕනයි කියලා. ආනන්ද මොකක්ද කියන්න හදන්නේ? නෑ මම මොකද කියන්න හදනව නෙමෙයි. ඒක නෙමෙයි. කවුද කෙල්ල තුන් දෙනා? ඔයාට තිබුණේ අතරම සමාජ සේවා ආයතනයක් පටන් ගන්න. ආනන්දට මතකද ශ්‍රීමාව? ශ්‍රීමා? කොහොමද පස්සෙන් ආපු කෙල්ලනේ ඉස්කෝලේ යන කාලේ? ඔයාගේ පස්සෙන් කෙල්ලෙක් ආවද? ඔයා එයාගේ පස්සෙන්? සෝරි. මම ඒ කෙල්ලගේ පස්සෙන් ගියානේ. නෑ ආනන්ද. මම කියන්නේ ශ්‍රීමා වීරසේකර ගැන. අර ලස්සන කෙල්ල ඒ දවස්වල නිතරම එයාගේ තාත්තත් එක්ක පෝලෝ ග්‍රවුන්ඩ් එකට ආවා. ශ්‍රීමා වීරසේකර. හරි. අර ලස්සන කෙල්ලනේ. ඒකට එයා ඔයාට වැඩි ටිකක් වැඩි මල්නේ. ඔව්. වීරසේකර කම්පැනි එක අයිතිකාරයාගේ දුව. ඒ පවුලේ අපි බොහොම හිතවත්ව හිටියේ. ඒ දවස්වලම ශ්‍රීමා බණ්ඩාරවල පැත්තේ දුප්පත් කොල්ලෙක්ව කසාද බැඳලා තියෙනවා. මේ ශ්‍රීමාගේ දුවලා තුන් දෙනා. ශ්‍රීමාගේ තිබ්බේ වැදගත්කම ලස්සන මම මේ කෙල්ල තුන් දෙනා ළඟත් දැක්කා. ආනන්ද දැක්කද නේත්‍රා? නේත්‍රාගේ ඇස්වල තිබ්බ පුදුමාකාර එළියක්. මෙච්චර දෙයක් වෙලා තාම පරාජය බාර ගන්නයි. මම ඒකට අභියෝගයක් බාර දුන්නේ. ඒකනේ මම නේත්‍රාට වේට්‍රස් ජොබ් එකක් දුන්නේ. බලමු. ඒකට දක්ෂයිනේ. මේ අභියෝගයෙන් කොහොමද ඒකට දිනන්නේ කියලා. ලස්සන කපල්ලයක්. බහුන. මේ මේස විශාඛ කියන නමට නිකුත් කළේ. ඒ මෙතන යා නැහැනේ. Excuse me madam. I'm sorry. ඔයගලන්ට වෙන මේසයකට යන්න වෙයි.
මේ මේස බුක් කරලා තියෙන්නේ. ඔයා මොනවද මේ කියන්නේ? මම විසාකා ගෝමස්. ඒත් මැඩම් උදේ ආවේ මැඩම් නෙමෙයිනේ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? කස්ටමර්ස්ලාට සලකන විදිහද මේ? ඔයා කවද ඉඳන්ද මේ වැඩට ආවේ? ඔයාගේ නම මොකද්ද? මාරා එනේ වැඩට අරන් තියෙන්නේ. Excuse me madam. මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මෙයා තමයි. මෙයා මගෙන් අහනවා මගේ නම විසාකද කියලා. නේත්‍රා මේ මැඩම් හැමදාම මෙහාට එන කෙනෙක්. තේරුණාද? යන්න ඔයා. සෝරි මැඩම්. සෝරි මෑම්. නේත්‍රා කරුණාකරලා ඉක්මන් කරලා මේ ටේබල් එකට අවශ්‍ය කරන දේවල් ඉක්මනට ගේන්න. ඕකේ සර්. මොන විකාරයක්ද මේ? මේ මගේ කෑමද? මේ හැමෝම දන්නවා මං වෙජිටේරියන් කියලා. ඒත් මැඩම් උදේ ඔඩ කළේ මේවනේ. ඔයා එක වෙලාවකට නම් මම විශාක නෙමෙයි කියලා. ඔයා තව වෙලාවකට කියනවා මේ කෑම ඕඩර් කරේ මම කියලා. මම මෙතනට එන්නේ මේක මිස්ටර් ප්‍රතාප්ගේ තැනක් හින්දා. මෙතන මට විශ්වාසයි හින්දා. මන් දන්නේ ඔයා වගේ මේ වගේ තැනක වැඩ කරනවායි කියලා. Excuse me. මමයි ප්‍රතාප් ගජසිංහ කියන්නේ. මොකද්ද මෙතන වෙන්නේ? ඔයා මෙයාගෙන් අහගන්න මොනවද මෙතන වෙන්නේ කියලා. මෙයා හැමෝම ඉදිරියේ කියනවා මට මම විශ්වාස නෙමෙයි කියලා. මැනේජර්. Yes sir. මේ ගැන බලන්න. Okay sir. මේ මිස්ටර් ගජසිංහ. මෙහාන්න මම මේ මෙතනට එන පළවෙනි වතාව නෙමෙයි. මට මේ වගේ කෙනෙක් මේ විදිහට සැලකුවේ මේ පළවෙනි වතාව. බලන්න මගේ පාටිය එහෙම පිටින්ම සවුත් වුණා. මන් දැන් මේකට මොකද කරන්නේ? I'm very sorry. ඔයාගේ පාටි එක සවුත් වෙන්නේ. ඉස්සරහා තියෙන හොටෙල් එකෙන් මම ටේබල් එක රිසර්ව් කරා. ඔයාලා එතන ගිහලා ඔයාට ඕන විදිහට එන්ජොයි කරන්න. බිල ගැන කරදර වෙන්න එපා. ඒක මම බලා ගන්නවා. Ladies and gentlemen, I'm very sorry. අද මේ හැම කෑමක්ම ඔයාලට අපේ ගානේ. හොඳට එන්ජොයි කරන්න. නේත්‍රා. එවිල මම මුණ ගැහෙන්න. ඕකේ සර්. Sir, thank you, sir. මොකටද ඔයා මට ස්තුති කරන්නේ? ඔයා හිතන්නේ ඔයා වෙනුවෙන් මම ඒ දේ කරා කියලා? ගජසිංහ නම ඔයාට වැදගත් නොවුනට මට වැදගත්. මම ඔයාට රස්සාව දුන්නේ මගේ නම කැත කරන්නේ නෙමෙයි. මම දැක්කා ඔයාගේ ඇස්වල 아무තු දීප්තියක්. ඒ නිසායි. ඒ දැන් මට හිතෙන එක වැරදි කියලා. ඒත් සර් මට නිදහසට කතා අවශ්‍ය නැහැ. ආයේ එක වැරද්දක් හරි කරොත් ඔයාට මේ රස්සාව නැහැ. ලේසියෙන් රස්සාවක් ලැබුණම ඒකේ වටිනාකමකුත් නැහැ නේ. එළියේ ඉන්න ඕන් තරම් කට්ටිය රස්සාවල් නැතුව. තමන්ගේ රස්සාව රැකගන්න එක තමන්ගේ වැඩ. හලෝ මේනකා. ඔයා කරපු වැඩේ නම් නියමයි. Thank you very much. තෑන්ක්ස් කරන්නේ මොකටද? හැමදාම මට උදව් කරන්නේ ඔයානේ. පළමු වතාවට මම ඔයාට උදව්වක් කරේ. Okay. Bye. මගේ පුතාට නේ අත ඉස්සුවේ. අද හවස පාටියේදී ඒක හිලව්වේ. ඇයි නේත්‍රා? සර් මම උදේ කිව්වේ. නංගිගේ බර්ත්ඩේ කිව්වනේ. ඔව් සර්. හරි. ඔයා මම බලා ගන්න. Thank you, sir. ටිකක් ඉන්න. වැඩට ඇවිල්ලා දවස් 2-3ක් යන්නත් කලින් ඔයාට නිවාඩු වුණාද? මැඩම් මං නිදහසට කරුණ අවශ්‍ය නැහැ. මට ඒව අහලා පුරුද්දකුත් නැහැ. ගජසිංහ සමාගමට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් අද හවස අපේ ගෙදර තියෙන ලොකු පාටි එකක්. ඒකට එන්නේ ගොඩාක්
පෝසත් ලොකු උදවිය. ඒක නිසා මෙහෙ වැඩ කරන හැමෝම ඒ උදව්වට දෙවන්න ඕනේ. තේරුණාද? ඔව් මැඩම්. මැඩම් මම මෙයාත් එක්ක. Okay, madam. අක්කා යනවද? ඔව් සංජු මම යන්නම ඕනේ. මොනවද ඒ බෑග් එකේ? ඒක මේ ඔයා දන්නානේ. මට යන්න පොඩ්ඩක්වත් හිත නැහැ. ඒත් නොගිහින් බෑනේ. හොඳයි. ඒත් ඔයා දන්නවනේ. මම හිටියත් නැතත් දිනුට ඕනේ ඔයාවමයි. හරිද? මම දන්නවා. අපි තුන්දෙනාටම අපි තුන්දෙනා නැතුව ඉන්න බෑ. ඒත් ඔයා පොඩ්ඩක් දිනුට කියන්න. එයා තේරුම් ගනි. හරි. එහෙනම් ඔන්න අපි ඔයා එනකම් බලන් ඉන්නවා. හරිද? වෙලාවට එන්න ඕනේ. මම ඉක්මනට එන්න බලන්න. හා. අනේ දෙවියනේ. හයි කොහමද? හොඳයි. ෆෝන් එකට කරන්නේ තු කියන්නේ. හෙලෝ. ඔයා හැන්සම් නේ? ඔයා දැක්කම මට මම හිතන්නේ ඔයාට මෙතන සීතල වැඩි. හුළඟනේ. ඇතුළට යන්න. ඇතුළ මාර හොට්. මං කැමති සීතලට. නේත්‍රා? Excuse me. හයි නේත්‍රා කොහමද? විහංග? පාටික් නේද යන්නේ? යන් මාත් එක්ක. ඔයාට මොකද ප්‍රශ්නයක්ද? ඔව් ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න? නෑ. ඒක ඇතරලා දාන්න. පාටිය තමයි ප්‍රශ්නේ. ඒ කිව්වේ? ඒක ඇතරලා දාන්න. එන්න යමු එන්ජොයි කරන්න. විහංග බෑ විහංග මට වැඩ තියෙනවා. මොන වැඩද නේත්‍රා? වැඩ ඇතරලා දාලා යන් එන්ජොයි කරන්න ඉස්සර වෙලා. මං ආවේ වේටර් වැඩේට කියලා විහංග දැනගනිත් දන්නේ. ප්ලීස් විහංග මට ගොඩක් වැඩ තියෙනවා. නේත්‍රා. ඔව්. ඉස්සරහ බලාගන්න. මොකද්ද උනේ? ඔයාගේ ෂෝල් එක මට දිලිලා. මොකක්? ඉස්සරහ බලාගන්න නේත්‍රා. විහංග ඔයා මම කෝල්මක් කරගන්නද යන්නේ? මම මොකද්ද නේත්‍රා දැන් කරන්නේ? මගේ දකුණු පැත්තේ රූම් එකක් තියෙනවා. කාමරයකට ඉස්සරහ බලාගන්න නේත්‍රා. ප්ලීස් කම්. විහංග අයියෝ මේ මල කරදරේ ගැලවෙන්නේ නැහැ නේ සි. අනේ ඉක්මන් කරන්න. විහංග ඉක්මනට මොනවා හරි කරන්න. විහංග අනේ ඉක්මනට මොනවා හරි කරන්න. ඉස්සරහ බලාගෙන මේ මල කරදරේ කොහෙන් ආවද දන්නේ නැහැ. මං කියන්නේ නේත්‍රා. ඉස්සර බලාගන්නකෝ. ඔයා ෂෝල් එක මට දීලා පාටි එකට යන්න. එතකොට අපි තුන්දෙනාම බේරෙනවා. පිස්සුදාට මේක නැතුව මං කොහොමද පාටි එකට යන්නේ? විහංග ප්ලීස් දොර අරින්නකෝ. ඉස්සර බලාගන්න නේත්‍රා. නේත්‍රා ඔයාලා කර්ටන් එක පිටිපස්සට යන්න. මේ මල කරදරේ කොහෙන් ආවද දන්නේ. විහංග ෂිට්